ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හුදෙකලා වූ ආර්ථික ජීවිතය හා අධ්‍යාපනය. සාමාන්‍ය ජීවිතයේ බොහෝ අංශයන් තුළින් සමාන සහභාගීත්වයෙන් කළු ජාතිකයන් ඉවත් කිරීමට අමතරව සුදු ජාතිකයන් විසින් ආර්ථික කටයුතුවලදී කළු ජාතිකයන් ඉතා පහත් තත්ත්වයක තබා ගන්නා ලදී. වසංගතවලින් විශාල විනාශයක් සිදුවීමෙන් පසු හා 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේ ඇති වූ මූල්‍ය දුෂ්කරතාවයන් හේතුවෙන් කළු ජාතික ගොවීන් කුලී වැඩකාරයන් ලෙස හෝ හවුල් අස්වැන්න එකතු කරන්නන් ලෙස දාසයන්සේ දකුණු ප්‍රදේශයන්හි වැඩ කළහ. රැකියාවල යොදවන්නන් හා කම්කරු සංගම් සාමාන්‍ය වශයෙන් අප්‍රිකානු ඇමරිකන්වරු අඩු වැටුප් ගෙවන රැකියාවල හෝ ප්‍රියමනාප නොවන රැකියාවල යෙදවීම සීමා කළහ. හොඳ වැටුප් ගෙවන රැකියාවල හිඟය නිසා දුම්රිය නිදන මැදිරිවල හා හෝටල්වල දොරටු පාල වැනි නොවැදගත් තනතුරු කළු ප්‍රජාව අතර නම්බුකාර රැකියාවල් විය. ආර්ථික සමාජයේ බොහෝ ක්ෂේත්‍රවලින් අප්‍රිකා ඇමරිකානුන් ඉවත් කළ ජිම් ක්‍රෝ ක්‍රමයෙහි ප්‍රතිඵලයක් වූයේ එසේ වෙනසකට භාජනය කළ කොටස් අතර ප්‍රබල ශක්තිමත් ආර්ථික සමාජයක් නිර්මාණය වීමයි. උතුර පුරාම කළු ජාතික පුවත්පත් ආරම්භ විය. මේ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ හා අවමංගල්‍ය කටයුතු කෙරෙන ආයතනවල කළු ජාතික හිමිකරුවෝ ප්‍රමාණයටත් වඩා විශාල බලයක් ආර්ථික හා දේශපාලන නායකයින් වශයෙන් හිමි කරගත්තා. අධ්‍යාපනය තම ජාතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් හා දියුණුවේ ප්‍රධාන මාවතක් ලෙස සලකා බොහෝ දක්ෂතා ඇති කළු ජාතිකයින් ගරු කටයුතු රැකියාවක් ලෙස ඉහළින් සැලකුණු ගුරු වෘත්තියට ඇතුළත් වූහ. කළු ජාතිකයින් සඳහා දකුණේ වෙන් වූ පාසැල්වලට ප්‍රතිපාදන ලැබුණේ අඩුවෙනි. එමෙන්ම ගම්බද ප්‍රදේශවල පාසැල් ක්‍රියාත්මක වූයේ කෙටි කරන ලද කාල සීමාවන් තුළයි. වොෂින්ටනයේ මෙම වෙන් කිරීම පැවතියේ වුවද ඊට වෙනස්ව ෆෙඩරල් රජයේ සේවකයන් ලෙසට සුදු හා කළු ජාතික ගුරුවරු දෙපාර්ශ්වයටම එකම වැටුප් තලයක් ගෙවන ලදී. උතුරේ විශිෂ්ට කළු ජාතික ගුරුවරු උසස් උපාධි ලබාගෙන අනාගත නායකයින් පුහුණු කළ චිකාගෝ, වොෂින්ටන් හා නිව්යෝර්ක් වැනි නගරවල විශිෂ්ටයයි සම්මත වූ විදුහල්වල ගුරු වෘත්තියෙහි යෙදුණාහ. ඇත්ත වශයෙන්ම 19 වෙනි ශතවර්ෂයේදී කළු ජාතිකයින් ලබාගත් ප්‍රධාන විජයග්‍රහණයන්ගෙන් එකක් වූයේ අධ්‍යාපනයයි. ප්‍රතිසංස්කරණ රජයන්හි කළු ජාතිකයින් දකුණේ සෑම ජනපදයකම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමේදී සහයෝගය දී තිබුණි. දුෂ්කරතාවයන් තිබුණේ වුවද අධ්‍යාපන නිදහස සඳහා අතිවිශාල උනන්දුවක් හා කැපවීමක් තිබුණු බැවින් 1900 පමණ වන විට අප්‍රිකා ඇමරිකන් ප්‍රජාව විසින් අප්‍රිකා ඇමරිකානු ගුරුවරු 30000ක් පුහුණු කර දකුණේ සේවයට යොදවන ලදී. ඊට අමතරව කළු ජාතික ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් සාක්ෂරතාවය ලබාගත්හ. සියලුම ගුරුවරුන්ට සම්පූර්ණ අවුරුදු 4ක උසස් අධ්‍යාපන ආයතන උපාධි ඒ කාලයේ නොතිබුණි. එහෙත් උතුරේ හා දකුණේ මුළු ප්‍රදේශයේම නව ප්‍රජාවට සේවය කිරීමට සාමාන්‍ය පාසැල්වල තිබුණු කෙටි කාල සීමාවන් ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රමයේ කොටස්ය. ළමයින් හා වැඩිහිටියන් බොහෝ ප්‍රමාණයක් මෙම අප්‍රිකා ඇමරිකානු ගුරුවරුන් විසින් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරවීම ආරම්භ කර තිබුණි. අප්‍රිකානු ඇමරිකන් ගුරුවරුන්ට ඉගැන්වීමට මෙන්ම වෙනත් වෘත්තීමය පන්ති නිර්මාණය කිරීමට උතුරු සන්ධානයන් සාමාන්‍ය පාසැල්වලට හා උසස් අධ්‍යාපන ආයතනවලට මුදල් ප්‍රතිපාදන සපයමින් උදව් කර තිබුණි. අප්‍රිකන් ඇමරිකානුන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම ඓතිහාසික කළු උසස් අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල කරා පැමිණියහ. ශතවර්ෂය ආරම්භ වීමෙන් පසු කළු මිනිසුන් හා ගැහැණුන් ඔවුන්ගේම අභිවෘද්ධිය පිණිස සාමාන්‍ය අදහස් වලින් යුක්ත සමාජයක් හා ස්ත්‍රී පක්ෂයේ යහපත සඳහා කැපවුණු සමාජයක් ආරම්භ කිරීමට කටයුතු යෙදුවේ ජීවිතාන්තය දක්වා සේවයක් හා සහයෝගීතාවය සඳහා වැඩපිළිවෙළවල් ජාලයක් නිර්මාණය කිරීමේ අදහසිනි.